ඒ ටීචර් අරන් ඇවිල්ලා තියෙනවා දෙවරත් චක්කරේට පොඩි ක්‍රියාකාරකමක් මේ බලන්නකෝ. මෙන්න මුලින්ම අපි කොටු පේලි 10ක් මේ විදිහට ඇඳ ගන්නවා. එතකොට අපි මේ කොටු පේලි 10 එකින් එක අංක ලියා ගන්නවා. 2 4 6 8 බිංදුව කියලා මම ලියාගෙන තියෙනවා. හරිද? එතකොට දෙවෙනි පේලියේ 2 4 6 8 2 කියලා මම ලියාගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා පුතේ. දෙකට ඉස්සරහින් අපි මොකද්ද කරන්නේ? බිංදුවක් දාගන්නවා මෙන්න මෙහෙම. හතරට ඉස්සරහින් අපි බිංදුවක් දාගන්නවා. හයට ඉස්සරහින් අපි බිංදුවක් දාගන්නවා. අටට ඉස්සරහින් අපි බිංදුවක් දාගන්නවා. මේ බිංදුවට කලින් අපි මොකද්ද දාන්නේ? 10. එකේ ඉලක්කමක් දාගත්තා. දැන් අපි බලමු දෙවෙනි පේලියට එමු. දෙවෙනි පේලියට දෙකේ ඉස්සරහින් පුතේ එකේ ඉලක්කමක් දාගන්නවා. හතරේ ඉලක්කමට ඉස්සරහින් එකේ ඉලක්කමක් දාගන්නවා. හයේ ඉලක්කමට ඉස්සරහින් එකේ ඉලක්කමක් දාගන්නවා. අටේ ඉලක්කමට ඉස්සරහින් එකේ ඉලක්කමක් දාගන්නවා. මෙතන දෙකේ ඉලක්කම තියෙන හන්දා අපි ආයි නැවත බිංදුවක් දාගන්නවා. අපි දැන් මේක ගුණිත කරලා වැඩි කරලා බලමු පුතේ කොහොමද එන්නේ කියලා. දෙවරක් 1 2යි අතේ මල් 2යි. දෙවරක් 2 4යි අතේ මල් 4යි.